Jangan lupa bocah kita kok. Mahindra Rajapaksa ජනාධිපතිතුමා යටතේ මේ රට සාමය ගෙනාව පමණක් නෙවෙයි ආර්ථිකය තුළ සියලු දර්ශකවලින් මෑත යුගයේ ඉහළම හොඳ දර්ශක පෙන්නපු රජයක් තුමා යටතේ තුමාගේ ආර්ථික සංවර්ධන ඇමතිවරයා හැටියට මෙරටේ දෙනා වෙනුවෙන් යම් කිසි සේවයක් කරන්න හැකි වුණා. ඉතින් අද වඩා හොඳින් ගැටළු වෙනවා සර්ව ආර්ථික දර්ශක වලින් මෙරට ඉහළට ගිහිල්ලා තියෙන වෙලාවක ජනතාවගේ ඉන්දුව නිසා තාවකාලික ඇදහිල්ලා තියෙනවා. මම හිතන්නේ මේ සත්‍ය වෙනස් වෙලා ඉක්මනින්ම නැවත මේ රටේ සියලු ජනතාවට සෞභාග්‍යවත් ජීවිතයක් උදා කිරීමට හැකියි කියලා හිතනවා. මම විශේෂයෙන්ම අද මෙම පාලනය යටතේ පොලිසිය විසින් පවත්වන යම් පරීක්ෂණවලට සහයෝගය දැක්වීමට මට එන්න කැඳවීමක් ලැබිච්ච වහාම වත්නියතු පුරවැසියෙක් හැටියට මම පැමිණියා. පොලිසියට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කටයුතු කරනවා. දේශපාලන වශයෙන් යම් යම් තීන්දුවක් කවදාකවත් රට පහක්වත් රාජපක්ෂවරු ජනතාවගේ මුදල් හොරකම් කළත් නැහැ, වංචා කළත් නැහැ, අපරාධ නිගමනය කරපු නැති බව සාධක වෙනවා. ජනතාව වයින්නේ ජනතාවගේ ඉඳලා පාලනය කරනවා කියනවා. නමුත් මෙහෙම චෝදනාවලට මුහුණ දීලා නැහැ. නමුත් අද මේ වැඩිවිල ඉන්න ජනතාව බැලුවම සතුට වෙනවා. එදා අධිකරණ ජනාධිපතිතුමා යටතේ කරපු සේවය කරන්න අපිට අවස්ථාවක් ලැබීම ගැන මේ රටේ කලකිරීම ගන්න ජනතාව බව රටේ ඉන්න බව අපිට ආකාර වෙනවා. ඔබතුමා තනියලා නෑ මොකද ගම්පාව